පින්වතුනි, ඔයාලා මේ කාරණය හොඳට හිතට ගන්ට. ඔබ පින්කම් කරනවා. ඒ වගේම ඔබ අතින් පව්වෙන්ට පුළුවන්. පවක් එලිපිට කළත් හොර රහසේ කළත් ඒ පවේ විපාක කවදා හරි ඔබට අත්විඳින්ට ලැබෙනවා. කවදා හරි ඔබේ පසුපස එනවා. එකෙන් මිදෙන්ට ඔබට බැහැ. ක්ලිප තැබූ කේතලයේ ජලය වාෂ්ප වෙලා යනවා වගේ, කිරි මිදෙනවා වගේ විපාක ලැබෙන එක ඉක්මන් නොවෙන්ට පුළුවන්. නමුත් පින්වතුනි, අලු යට තිබෙන ගිනි පුපුරක් වගේ මේ විපාක දෙන්ට බලාගෙන ඉන්නවා. අලු යට තිබෙන ගිනි පුපුර ගිනියම්ව තියෙන්නේ. නමුත් ඉහළට ආවට පස්සේ ඒකෙන් වන විනාශය, ඒකෙන් වන දැවීම කොතරම් ප්‍රබල වෙනවද? ඒ වගේම තමයි පවේ විපාක දෙන්න පටන් ගත්තට පස්සේ, පවේ විපාක අත්විඳින්නට ලැබුණට පස්සේ එක කොහොමද කියලා කියන්ට බැරි තරම් ප්‍රබලයි, දරුණුයි. එනිසා පින්වතුනි, ඔයාලා හිතට ගන්ට පව්කන්නම් කරන්න නැහැ. පව්කන්නම් කරන්ට එපා. ඔබ පින්දහන්ම කරන්න. එවිට ඔබගේ මෙලව පරලොව ජීවිතය යහපත් වේවි. ඔයාට සුගතියට යන්ට ඒ හේතු වේවි. අවසානයේ භව ගමන නිමා කරන්ට හේතු වේවි. පස්පවින් වැළකීලා හොඳ වැඩ කරලා මේ සමාජයට යහපතක් කරලා, ඔබටත් සමාජයටත් යහපතක් කරලා ඔබ හොඳින් ජීවත් වෙන්න. ඔබට මේ ජීවිතයේ අවසාන මොහොතේ පහළ වෙන සිත යහපත් සිතක් පහළ වේවි. නැතිනම් පව්කම් කර කර හිටියොත් ඔබට හොඳ සිතවිලි පහළ වෙන්නේ අවසන් මොහොතේ. එය ඔබගේ ඊළඟ ආත්ම භාවයට හොඳ නෑ. ඊළඟ ආත්ම භාවය ඔබ නිරය, പ്രേත ලෝකය, තිරිසන් ලෝකය ආදී අයහපත් තැන්වල උපදේවි. ඔබ හොඳ වැඩ කරනවා නම්, යහපත් ක්‍රියා කරනවා නම්, සමාජයට යහපතක් කරනවා නම්, සිත හොඳින් තියාගෙන ඉන්නවා නම්, ඔබ පුරුදු කළ හොඳ දේවල් වල අනිසංස ඔබ කරා එනවා. අවසන් මොහොතේ ඔබට හොඳ සිතක් පහළ වේවි. ඒ සුගතියන්ට හේතු වේවි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.